With the new curriculum reforms of 2026, grade 6 students are given a very good opportunity to study a new area of English language. It is English literature. You have given 4 modules for a term and one module is allocated for the appreciation of English literature. Why is it important? As the second language learners, we have many benefits of studying English literature. It enhances our language skills. It improves our vocabulary, grammar, and overall communication. Not only that, it develops our reading and writing proficiency too. Other than that, there is a very important benefit of learning literature. It changes our attitudes. Literature often deals with the morals and ethics. It talks about what is good and what is bad. Through learning literature, we can cultivate good values in us. We can change our attitudes. We can see the world with a different perspective. Let's move to the module. Our first lesson is Dancing in the Rain. Through this lesson, we are expected to learn the difference of a poem and a prose text. Today I am talking about only the poem. The poem we are expected to learn in this lesson is Dirt on My Shirt. This poem has been written by the poet K. Foxworthy. ඉතින් දුවේ පුතේ 6 වසරේදී ඔයාට අලුත් විෂයක් වෙච්ච ඉංග්‍රීසි සාහිත්‍ය පාඩමක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලගේ පළවෙනි පාඩමේ මාතෘකාව තමයි Dancing in the Rain. ඒ කියන්නේ වැස්සේ නටීම, වැස්සේ නටනවා කියන එක. ඉතින් මාතෘකාවම ලස්සනයි නේද? ආස හිතෙන මාතෘකාවක් දීලා තියෙනවානේ. අපි බලමු මේ පාඩමෙන් ඔයාලගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ පාඩමෙන් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ගද්‍යයක සහ පද්‍යයක තියෙන වෙනස. ඒ වගේම ගද්‍යයක තියෙන ලක්ෂණ මොනවාද? පද්‍යයක තියෙන ලක්ෂණ මොනවද කියලා අඳුරගන්න එක. ඒ කියන්නේ පොයම් එකකයි ප්‍රොස් එකකයි තියෙන ලක්ෂණ මොනවද? මොනවද මේ දෙකේ වෙනස කියන එක අඳුරගන්න තමයි අපිට මේ පාඩම දීලා තියෙන්නේ. අපිට ලස්සන පොයම් එකකුත් දීලා තියෙනවා. Dirt on my shirt කියලා. ඉතින් අපි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ පොයම් එක විතරයි. Let's look at the poem now. On the top of the poem, you can see the topic. The topic of this poem is Dirt on my shirt. ඉතින් දුවේ පුතේ poem එකේ උඩින්ම අපිට දීලා තියෙන්නේ කවිය මාතෘකාව. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා topic කියලා. ඇයි අපිට topic එකක් දෙන්නේ? Why is there a topic? මේ topic එකෙන් අපිට පොඩි clue එකක් දෙනවා. මේකේ තියෙන content එක ගැන, මේකේ අන්තර්ගතය ගැන, ඒ වගේම අපිට දෙන්න යන message එක ගැන වෙන්න පුළුවන්. topic එකෙන් තමයි අපි first idea එක ගන්න. හරි. ඊළඟට ඔයාලට පේනව නේද? there are groups of lines. There are 3 groups of lines. ඉතින් line එකක් කියන්නේ මෙන්න මේ කවියක තියෙන එක පේලියකට අපි කියනවා line එකක් කියලා. මේ වගේ line 4ක් එකතු වෙනහම අපිට හැදෙනවා stanza එකක්. line 4ක් එකතු වෙලා හැදෙන කවියකට අපි කියනවා stanza එකක් කියලා. පුළුවන්. හරි. එහෙනම් ඔන්න මතක තියාගන්න දැන් වචන දෙකක් ඉගෙන ගත්තා. topic, stanza. First stanza. There is a name under the poem. What is it? K. Foxworthy. It is the name of the poet. ඒක තමයි මේ poem එක ලියපු කවියාගේ නම. කවියට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ poet කියලා. අන්න හරි. එතකොට මෙන්න මේක තමයි poem එකේ තියෙන features. topic එකක් තියෙනවා. poet කෙනෙක් ඉන්නවා. stanzas තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා. කියවලම බලමු. Let's read the poem. There's dirt on my shirt and leaves in my hair. There's mud on my boots, but I don't really care. බලන්නකෝ අස්සන ටෝන් එකක් එනව නේද? මේ ටෝන් එක හරිම ප්ලේෆුල් ටෝන් එකක් එන්නේ. එතකොට පොයම් එකක ඉන්නවා ඇතුලේ ස්පීකර් කෙනෙක්. අපිට කවුරු හරි කතා කරනවා වගේ දැනෙනව නේද මේ පොයම් එක ඇතුලේ ඉඳලා? එයා මොනවද කියන්නේ? මගේ කමසේ කුණු, මගේ ඔළුවේ කොළ කෑලි, මගේ සපත්තු මඩවලින් පිරීලා. හැබැයි මං ගණන් ගන්නවද? But I don't really care. ඉතින් මෙහෙම කතා කරන කෙනාට අපි කවිය කියන්නේ ස්පීකර් කියලා. එහෙම නැත්නම් පර්සනා කියලා. ඉතින් මේ ස්පීකර් කොයි වගේ කෙනෙක්ද කියලා ඔන්න ඔයගලගේ තුන්වෙනි හැට දැන් ලැබිලා පේන්න ඕන.
හරිද? ලිටරචර් ඉගෙන ගන්නකොට අපිට ලැබෙන තවත් එක වාසියක් තමයි other than our biological eyes, we are received another eye, third eye. අපේ මේ ඇස් දෙකට අමතරව අපිට තවත් ඇහැක් ලැබෙන එක තමයි තුන්වෙනි ඇහැ. දැන් මේ පොයම් එක කියවනකොට ඔයගලන්ගේ ඉස්සරහා playful boy කෙනෙක්ගේ සෙල්ලක්කාර පුංචි පිරිමි දරුවෙක්ගේ රූපයක් මැවුණනේ නේද? සපත්තු දෙකේ මඩ තවරගෙන ඔළුවේ ගස්සල කොළ කෑලි පිරීලා ෂර්ට් එක කිලිටුයි. අන්න ඉමේජිනේෂන් එක ඔයාට දුන්නේ ඔයාගේ third eye. Let's move to the next stanza. අපි යන්කෝ ඊළඟ stanza එකට. What does poet say? ඒකේ මොකද poet කියන්නේ? Playing outside is so much fun. ඉතින් මේ පුංචි පිරිමි ළමයා ස්පීකර් තමයි අපිට කියන්නේ එළිය සෙල්ලම් කරන එක මාර විනෝදයි. To breathe the clean air and feel the warm sun. එයා කියන මේ විනෝදයට අමතරව අපිට ලැබෙන තව benefits දෙකක්. මොනවාද මේ benefits කියන්නේ? වාසි ප්‍රයෝජන. එළියට ගිහිලා සෙල්ලම් කරනකොට මේ outside එකෙන් අපිට හම්බෙන තව වාසි දෙකක් තමයි we can breathe fresh and clean air. අපිට තියෙන්නේ ලස්සන කොළ පාට ගස් කොළන් පිරිසිදු වාතය හමනවා. ඉතින් අපි හුස්ම ගන්නේ පිරිසිදු නැවුම් වාතය. ඒක අපිට ලැබෙන එක වාසියක්. ඒ වගේම තමයි and feel the warm sun. උණුසුම් හිරුවෙලියත් අපිට විඳ ගන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ ලස්සන කොළ පාට පරිසරයක කහ පාට හිරුවෙලිය වැටලා තියෙන වෙලාවක එළියට බහලා සෙල්ලම් කරන එක කොච්චර ආස හිතන දෙයක්ද කියලා දැන් ඕගොල්ලන්ගේ අර මං කිව්ව තුන්වෙනි ඇහැට දැනෙන්න ඕන නේද? පේන්න ඕන නේද? හරි. Let's take the last stanza. To stomp in a puddle or climb a big tree. මොකද්ද stomp කියන්නේ? මොකද්ද puddle කියන්නේ? puddle කියන්නේ වැස්ස වහින වෙලාවට වහලා ඉවර වුණාම මිදුලේ පාරේ පොඩි මඩවලවල් හැදලා තියෙනව නේද? ඉමේජින් කරලා බලන්න ඇස් දෙක ඉස්සර දැන් මැවිලා පේන්න ඕනේ මඩවලක් වතුර වලක්. අන්න ඒ වගේ එකකට අපි කියනවා puddle එකක් කියලා. ඉතින් පුංචි ළමයි මේ puddle එකක් දැක්කහම ඒකට පනින්න හරි කැමතිනේ නේද? ඒකට පනින්න විතර නෙවෙයි ඒක උඩත් දෙතුන් පාරක් පනිනවා. ඒකෙන් එයා හරි ලොකු විනෝදයක් ලබනවා නේද? අන්න ඒක. To stomp in a puddle or climb a big tree. ලොකු ගහක් දැක්කම නගින්නත් හිතෙනව නේද? climb කියන්නේ නගිනවා. big tree ලොකු ගහකට නගින එක. සමහර වෙලාවට යාළුවොත් එක්ක ගිහිල්ලා challenge කරනවා. මට නම් අතෙන්ට නගින්න පුළුවන්. ඔයාට කොච්චරක් නගින්න පුළුවන්ද? මට මේ ගහටත් නගින්න පුළුවන්. මේ ගහටත් නගින්න පුළුවන්. ඒ වගේ පුංචි ළමයි හරි ලස්සනට සබාදහමත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් අපිට දෙන්නේ අන්න ඒ වගේ පින්තූරයක් දෙනව නේද අපිට මේ ස්ටැන්සා එකෙන්. මඩවලකට පැනලා ගහකට නැගලා ගන්න විනෝදය makes me quite happy. මාව ගොඩාක් සතුටු කරනවා. ඉතින් එයා අවසාන ලයින් එකෙන් අපිට මොකද කියන්නේ? Just look and you will see. එන්නක චුට්ටක්වත් බලන්නකෝ. ඔයාට තේරෙයි. එයා පොඩි ඉන්විටේෂන් එකක් අපිට කරනවා. ඇවිල්ලා රස විඳින්න කියලා මේ ලස්සන ළමා කාලේ මිස් කරගන්න එපා කියලා. දැන් අපි යන්නේ අපේ පාඩමේ වැදගත්ම කොටසට. We are going to appreciate our poem. දැන් යන්නේ අපේ කවියේ රස විඳින කොටසට. Let's take the first stanza. අපි පළවෙනි stanza එක ගත්තොත් you already know that the speaker is a playful little boy who loves to play outside. See the freedom he enjoys. බලන්නකෝ එයා විඳින නිදහස. shirt එක කිලට වෙලා there's dirt on his shirt and leaves in my hair. His hair is a messy. කොණ්ඩේ තනිකර අවුල් වෙලා there's mud on my boots. boots are muddy. සපත්තු වල මඩ තැවරිලා. ඉතින් එයා ගැන worry වෙනවද? Does he bother about his appearance? එයාගේ පෙනුම ගැන එයා වද වෙනවද? No. He just enjoys the life. He enjoys the nature. He enjoys playing outside. How do we know that this boy enjoys the nature? අපි කොහොමද දන්නේ මේ දරුවා සෝබාදහම රස විඳිනවා කියලා, සෝබාදහමත් එක්ක ජීවත් වෙනවා කියලා? There are some words here connected to the nature. Let's find those words. Nature කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා ඉන්නකො නේද? Nature කියන්නේ සෝබාදහම. ඉතින් මේ ළමයා මේ දරුවා සෝබාදහමට ගිහිල්ලා දොර ඇරගෙන එළියට ගිහිල්ලා යාගේ වටපිටාවේ ස්වභාවික දේවල් එක සෝබාදහමත් එක්ක එකතු වෙලා තමයි මේ සෙල්ලම් කරන්නේ. ඉතින් අපි කොහොමද දන්නේ යා මේ nature එක්ක ඉන්නවා කියලා, සෝබාදහමත් එක්ක ඉන්නවා කියලා? There are some words here connected to nature. What are those words? මොනවද ඒ වචන? Let's go through line by line. There's dirt on my shirt and leaves in my hair.
There's mud on my boots, but I don't really care. Dirt. ඒ කියන්නේ කුණු නේද? ඊළඟට leaves කොළ. mud. ඉතින් මේවා කොහෙන්ද එයාගේ ඇඟට ආවේ? අවට පරිසරයේ තිබිලා නේද? එහෙනම් ඉතින් natural දේවල් වලට සම්බන්ධ වචන නැත්නම් nature එකට සම්බන්ධ වචන අපෙන් අහුවත් අපිට කියන්න පුළුවන් leaves, mud and dirt. කුණුත් කියන්න පුළුවන් නේද? ඒවත් ආවේ සබා දහමින් තිබෙන තමයි. ඒතකොට leaves ආවේ කොහෙන්ද icon-ට? ඒකද එයා ගස් කොළන් එක්ක සෙල්ලම් කරපු හන්දා. මඩ තවරනේ කොහොමද සපත් දෙකේ? මඩේ පැනලා නටපු හන්දා. ඉතින් ඔන්න ඔය වචන වලින් තමයි අපි දැනගන්නේ එයා මේ කියන්නේ එයා එළියට ගිහිල්ලා he plays outside with the nature. එයා සබා දහමත් එක්ක එළියට ගිහිල්ලා සෙල්ලම් කරා කියලා. Let's talk about the feelings of this boy. Does he bother about anything? Does he have worries? No. He is happy and contented. Can you see? He is very playful, joyful, happy and carefree. නේද? මොකද්ද happy කියන්නේ? එයා හරිම සතුටින් ඉන්නේ. joyful කියන්නේ විනෝදයෙන් ඉන්නේ. මොකද්ද carefree කියන්නේ? අපි යාගේ feelings ගැන විස්තර කරලා අපිට ওই වචන තුනම කියන්න පුළුවන්. ඔයාලගේ පොතේ මොඩියුල් එකේ ඔයාලගෙන් අහනවා question එකක් යාගේ feelings ගැන. What can you say about the feelings of this boy? අන්න එතකොට එයාට උත්තර දෙන්න වචන තුනක් තමයි මම මේ කියන්නේ. He is happy. එයා සතුටින්. එයා මේ සෙල්ලම් කර කර සතුටින් ඉන්නේ නේද? ඒ හින්දා අපිට කියන්න පුළුවන් he is happy. And he is joyful. එයා හරිම විනෝදයෙන් ඉන්නේ. ගස් නගිනවා, මඩවල වලට පනිනවා නේද? ඉතින් එයා හරිම joyful විනෝදයෙන් ඉන්නේ. ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් he is carefree කියලා. ඒ කියන්නේ he doesn't worry about cleanliness and the dirty things. යාගේ මොනවත් අර කිලිටි දේවල් ගැන යාගේ පිරිසිදුකම් ගැන එයා worry වෙන්නේ නැහැ. He is happy and contented in his life. එයා සතුටින් තෘප්තිමත් යාගේ ජීවිතේ ගෙවනවා. ඉතින් යාගේ feelings ගැන අහුවොත් ඔන්න මම කියලා දීපු වචන තුන මතක තියාගන්න. He is happy, he is joyful, he is carefree. Happy කියන්නේ සතුටින්, joyful කියන්නේ විනෝදයෙන්, carefree කියන්නේ කරදර වෙන්නේ නැහැ, වද වෙන්නේ නැහැ දේවල් ගැන. එයා යාගේ ළමා ලෝකයේ සතුටින් ජීවත් වෙනවා. Happy, joyful, carefree. Let's move to the poem now. What can you see on the top of the poem? කවිය උඩින්ම ඔයාලට මොකක්ද දකින්න පුළුවන්? We call it the topic. අපි කියනවා ඒකට topic එක කියලා. සිංහලෙන් නම් අපි කියන්නේ මාතෘකාව කියලා. What is the topic of this poem? It is dirt on my shirt. It gives us some idea. It gives the first idea about the poem. අපිට කවිය ගැන පළවෙනිම idea එක දෙන්නේ topic එකෙන්. It gives us some clues about the content of the poem, message of the poet. So topic is important. ඉතින් මේ මාතෘකාව අපිට වැදගත්. අපිට කවිය ගැන ඉස්සෙල්ලාම අදහස දෙන්නේ මාතෘකාව. ඒ වගේම තමයි කවියේ අන්තර්ගතය ගැන, ඒ වගේම කවිය අපිට දෙන්න යන මැසේජ් එක මොකද්ද වගේ පොඩි දල අදහසක් අපිට ටොපික් එකෙන් දෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු කවිය. Line by line. Let's see the poem line by line. There's dirt on my shirt and leaves in my hair. හරි. ඔන්න වගේ lines තියෙනවනේ poem එකේ. මොකද්ද line එකක් කියන්නේ? line එකක් කියන්නේ කවියක් හැදිලා තියෙන line එකතු වෙලා. මේ එක පේලියකට අපි කියනවා line එකක් කියලා. ඉතින් මේ වගේ lines හතරක් එකතු වුණාම හැදෙනවා stanza එකක්. line හතරක් a group of lines make a stanza. එතකොට මේක ඔයාලට පළවෙනි stanza එක දකින්න පුළුවන් නේද? There's dirt on my shirt and leaves in my hair. There's mud on my boots, but I don't really care. It is a stanza. Then what is the name written under the poem? Poem එකේ යටින් මොකද්ද මේ ලියලා තියෙන නම? It is the name of the poet. Who is the poet? How the poet කියන්නේ? The person who wrote this poem, the person who composed this poem called poet. මේ කවිය ලියපු පුද්ගලයාට අපි කියනවා poet කියලා. Right. Then let's read the poem. There's dirt on my shirt and leaves in my hair. Who is referred to as my hair? Somebody speaks with us. අපිට කවුරු හරි අපිත් එක්ක කතා කරනවා නේද මේ poem එක ඇතුලේ ඉඳලා.
කාටද මේ මගේ කියලා කියන්නේ කියලා අපිට ප්‍රශ්නයක් එනව නේද? අන්නේ කවියක ඇතුළේ ඉඳලා අපිත් එක්ක කතා කරන කෙනාට අපි කියනවා ස්පීකර් කියලා. නැත්නම් පර්සොනා කියලා. ඉතින් ඔයාලට හිතන්න පුළුවන්ද කවුද මේකේ ස්පීකර් කියලා? කවුද මේකේ ස්පීකර්? එයාගේ ෂර්ට් එකේ කිලුටොයිලු, කොණ්ඩේ මැසීලු, ගස්සල කොළ ඇලිලා, කොණ්ඩේ අවුල් වෙලා, ඒ වගේම සපත්තු වල මඩ තවරගෙන ඉන්නේ කවුද? වෙන කවුද? ඉතින් ඔයාලා වගේ පුංචි ළමෙක් මිසක් නේද? එළියට පැනලා මඩේ සෙල්ලම් කළා. ඉතින් අපිට කියන්න පුළුවන් speaker is a playful little boy. ස්පීකර් කියන්නේ හරිම සෙල්ලක්කාර පුංචි පිරිමි ළමෙක් නේද? අපිට තේරුම් ගන්න පුළුවන් මේ වචන වලින් my shirt එකක් නේ ආයෙන්දලා ඉන්නේ boots දාලා. ඒ වගේම මඩේ නටන ගස් කොළන් උඩ නගින ළමෙක් නිසා මං කියන he is a playful little boy. හරි. එතකොට එයා තමයි මේකේ ඉන්න ස්පීකර්. ස්පීකර් කෙනෙක් ඉන්නවනම් එයා අපිට කතා කරනවා වගේ දැනෙනවා නම් ටෝන් එකකුත් තියෙන්න ඕනේ නේද? ටෝන් කියන්නේ මොකද්ද? ටෝන් කියන්නේ මේ ස්පීකර්ගේ හඬ. එතකොට ටෝන් එක මොන වගේද? එයා මොනවද ගැන කරදර වෙනවා වගේ ටෝන් එකක් තියෙනවද? දුක් වෙනවා වගේ? අපොයි නෑ. එයා හරිම සතුටින් මඩවලවල් වල පනිනවා, ගස් උඩ නගිනවා. එහෙනම් එයාගේ ටෝන් එක කොහොමද? His tone is really happy, joyful and carefree. ඔන්න මතක තියාගන්න මං කිව්වා එයාගේ ටෝන් එක his tone is really happy, joyful and carefree. ඊට පස්සේ බලන්නකො කවිය කියවගෙන යනකොට මම ඔයාලට කිව්වනේ ලිටරචර් වල හැම වෙලේම අපිට මෝරල් එකක් දෙනවයි කියලා ආදර්ශයක්. ඉතින් මේකෙනුත් අපිට ආදර්ශයක් සපයනවා නේද? ඒ වගේම තමයි කවියට දෙන්න ඕන මැසේජ් එකක්. අපිට පණිවිඩයක් දෙන්න ඕනේ. ඒකනේ එයා කවිය ලියන්නේ. ඉතින් ඒ කවිය අපිට දෙන්න හදන මැසේජ් එකට අපි කියනවා තීම් එක කියලා. ඉතින් මේකෙනුත් අපේ තීම් එකක් තියෙනවා. මොකද්ද මේකේ තීම් එක? Importance of outdoor activities. Importance of celebrating the simple fun and joy and the freedom of childhood. නේද? වැදගත්කම ළමා කාලේ ලැබෙන සතුට, විනෝදය, නිදහසේ වැදගත්කම නේද අපිට මේකෙන් කියන්නේ. ඉතින් ඒ වගේම තමයි එළියට බහැලා සෝබාදහමත් එක්ක සෙල්ලම් කරලා විනෝද වෙලා තමන්ගේ ළමා කාලේ සතුටින් ගෙවන්න කියන මැසේජ් එක පණිවිඩය තමයි අපිට මේකෙන් දෙන්නේ. අපි එතකොට ඒකට කියනවා තීම් එක කියලා. ඔන්න මම දැන් පොයම් මේක ෆීචර්ස් ඔයාලට කියවා. ආයෙසරයක් අපි මතක් කරගමුකෝ. උඩින්ම තියෙනවා ටයිටල් එක. ඊට පස්සේ මම කිව්වා ලයින් එකක් කියලා. හරි. This is the title. This is the line. Groups of line called stanza. And the person who write the poem is the poet. Can you say who is the poet? Right. Then there is a speaker. And if there is a speaker, there should be a tone. And finally I said that so, there is a theme. අවසානයේ මම කිව්වා poem එකේ theme එකක් තියෙනවා කියලා. Those are the features of a poem you have to remember. You have been given some questions in your module, page 4. Answer those questions. And my activity is, can you draw a nice picture of this speaker? This is what I give you. ඉතින් ඔයාලට මම දෙන ඇක්ටිවිටි එක තමයි මේ ස්පීකර් ගේ ලස්සන පින්තූරයක් අඳින්නකෝ ඔයාලට මම පාඩම කරනකොට ඔයාලගේ හිතේ මැවිච්ච විදිහට. ඒ වගේම තමයි ඔයාලගේ මොඩියුල් එකේ 4 වෙනි පිටුව ඔයාලට උත්තර ලියන්න ප්‍රශ්න දීලා තියෙනවා. ප්‍රශ්න 6ක් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ දකින්න පුළුවන්. ඒ ප්‍රශ්න 6ටත් උත්තර ලියන්න ටීචර්ගේ පාඩම ආයෙ බලලා ඔයාලට උත්තර හම්බෙයි. මේ ප්‍රශ්න ඔක්කොටම ඒවටත් උත්තර ලියන්න. ඊළඟ වීඩියෝ එකත් අරගෙන මම ඔයාලා ගාවට එන්නේ cross text එකක් ගැන. අද මම කතා කරේ poem එකක් ගැනනේ. ඊළඟ පාඩමෙන් අපි හම්බෙමු cross එකක් ගැන කතා කරන්න.